ඒ සැපනින්ද දෙන්න ඔගොල්ලෝ රෑවල් කියන්නේ නිදි මරන්නේ නැද්ද? දැන්ටත් නිදි මරනවා. මුලින්ම රිජෙක්ට් වුණානේ. මේ බ්‍රෑන්ඩ් එක ගන්න බෑ කියලා කියවනේ. හැබැයි දැන් ඩිලක්ස් කියන බ්‍රෑන්ඩ් එක හොයාගෙනත් එනවනේ. බොහෝ තැන්වල රිජෙක්ට් වුණා. සෑහෙන රිජෙක්ට් වුණා. කොට මම කියලා නමකුත් දාලා ඉලක්කම් 7ක ආදායමක් ලාභයක් උපයන තරමට මේ ව්‍යාපාරය ගොඩනගලා තිනවා අවුරුදු 6ක් යනකොට. අවුරුදු 6කින් ගහපු ගේම කොට්ට විකුණලා ගොඩ යන්න පුළුවන්ද? පුළුවන්. කොට විකුණලා ගොඩ ගියපු කෙනෙක් මගේ ඉස්සරහා ඉන්නවා. ඩිලක්ස් කම්ෆි සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රභාත් මధుරංග මහත්තයා මගේ ඉස්සරහා ඉන්නවා. කොට විකුණලා ගොඩ යන්න පුළුවන් නේ? පුළුවන්. ඉතින් හරි ලස්සන කතාවක් කියනවා ප්‍රභාත් මහතා හරිම ලස්සන කතාවක් කියනවා. ඔයාගේ ව්‍යාපාරය මොකද්ද කියලා කියන එක අදාළ නැහැ. ඒ ව්‍යාපාරයට ඔයා උපරිම කැපවීමෙන් වැඩ කරනවා නම්, ව්‍යාපාරයට ආදරය කරනවා නම්, ව්‍යාපාරේ කොට්ට නෙමෙයි, ව්‍යාපාරේ බුලත්ිට කඩයක් වුණත් ඔයාට හරි විදියට ඔයාගේ පාරිභෝගිකයට නියම සර්විස් එකක් දෙනවා නම් සහ ව්‍යාපාරේ උපරිම කැපවීමෙන් ව්‍යාපාරේ ගොඩ දාන්න දඟලනවා නම් ව්යාපාරේ ඔයාවත් ගොඩ දානවා. අවුරුදු 6කට කලින් පටන් ගත්තේ. ඉතින් තරුණ මහත්තයෙක් අවුරුදු 6කට කලින් පටන් ගත්තේ කොට්ට විකුණන්නේ. කොට විකුණන්නේ. කොට මාම කියලා නමකුත් දාලා තියෙන්නේ. කොට මාම කියලා නමකුත් දාලා ඉලක්කම් 7ක ආදායමක් ලාභයක් උපයන තරමට මේ ව්‍යාපාරය ගොඩනගලා තිනවා අවුරුදු 6ක් යනකොට. මේක මට හිතෙන්නේ මේ සාර්ථකත්වයේ රහස පරිභෝගකයට දෙන උපරිම සේවාව. මොකද මට එක තැනකදී කියනවා ඇහුණා මේ කොට්ටේ මිනිස්සු අතර ජනප්‍රිය නෑනේ. අපේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්නකම් කට්ටක් කන්න වෙනවා. මිනිස්සු දන්නේ නෑනේ. තමන්ගේ බ්‍රෑන්ඩ් එක තියෙන කොට්ටේ අරගෙන යනකොට ගොඩක් වෙලාට රිජෙක්ට් වුණා කියලා කිව්වා. ඒගොල්ලෝ කතා කරන්නේ වෙන බ්‍රෑන්ඩ් ගැන. ඒක ගන්න පුළුවන්ද? ඒක තියනවාද? අපි ගන්න ඒක විතරයි. අපි කරන්නේ ඒක විතරයි. ඒතර ඔයාගේ බ්‍රෑන්ඩ් එකට නමක් හැදිලා නැත්තම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ බ්‍රෑන්ඩ් එකට නමක් හැදෙනකන් ඒ සටන අත් නොහැර මේ ගමන යන්න. දිනලා තියෙන දැන් සටන. බොහෝ දුරට දෙන්නලා තියෙනවා. මේ වෙනකොට මාසෙකට කොට 15000කට 15000ක ආසන ප්‍රමාණයක් අපි සෙල් කරනවා. මම තමයි මේ ව්‍යාපාරයේ ආරම්භයේ මට දැනගත්ත විදියට. ඒ කියන්නේ අම්මා කොට විකුණනවා. රෙදි කොට. රදාවනේ තමයි අපේ අම්මා ඉන්නේ. එයා කරපු දේ බලලා තමයි මම අම්මා හැදුවේ රෙදි කොට විතරයි. පුතා හදන කොට කීයක්ද? අපි ළඟ දැන්ට තියෙනවා ප්‍රොඩක්ට් 24ක් වගේ. ප්‍රොඩක්ට් 24ක්. අම්මගෙන් පටන් ගත්ත එක ප්‍රොඩක්ට් 24කට ගෙනිහිල්ලා තියෙනවා. 7 දෙනෙකුට විතර රැකියාව දීලා තියෙනවා. 7යි ඩෙලිවරි යන දෙන්නයි 9 දෙනෙක් අපි ළඟ වැඩ කරනවා. ඔල්මෝස්ට් 10ක් විතර වගේනේ. අවුරුදු 6කින් ගහපු ගේම. හරිම සතුටුයි. ඇත්තට මම හරි සතුටුයි මේ වගේ ව්‍යවසායකයෝ එක මාත් එක්ක කතා කරන්න එනවට සහ බිස්නස් සොලියුෂන් අපෙන් දිනපතා දවස ගානේ මේ වගේ ව්‍යවසායකයෝ බිහි වෙනවට මේ ව්‍යවසායකයෝ බිහි කරන සමාගම් ලේකම් මං විදිහට අසං කරනවට. ඉතින් ඒක තමයි මං ඇත්තටම ලබන ලොකුම සතුට. කොහොමද ව්‍යාපාරයේ ආරම්භය? අතරම ව්‍යාපාරය ආරම්භ කරනකොට බොහොම සුළු මුදලක් තමයි මගේ අතේ තිබුණේ. මගේ ළඟ රුපියල් 25000 30000ක් රුපියල් 25000කින් පටන් ගත්තා. ඒකත් බොහොම අමාරුවෙන් එකතු කරලා හොයාගත්ත එකක්. ඒකෙන් පොඩි ජුකි මැෂින් එකක් ගත්තා රුපියල් 19000. එක මැෂින් එකකින් පටන් ගත්තේ. 19000ක ජුකි මැෂින් එකක් ගත්තා. දැන් මේ වෙනකොට මැෂින් කීයක්ද? දැන් අපි ළඟ මැෂින් 6ක් වගේ. මැෂින් 6ක් තියෙනවා. කොට්ට වලට භාවිතා කරන අනිත් මැෂින් මාර්ක් මගේ ළඟ තියෙනවා මැෂින් දෙකක්. මේ අවුරුදු 6 ආපු ගමන් මගේ තමයි ටික එකතු කරගත්තේ සහ කස්ටම් බේස් එක ගොඩක් ඉන්නවා සහ මගේ ළඟ පටන් ගත්තට වඩා ලොකු ප්‍රොඩක්ට් ප්‍රමාණයක් තියෙනවා සහ ස්ටොක් එකක් තියෙනවා සහ ලොකු පාරිභෝගික පිරිසක් ඉන්නවා මාත් එක්කලා එකතු වෙලා. මුලින්ම රිජෙක්ට් වුණානේ. මේ බ්‍රෑන්ඩ් එක ගන්න බෑ කියලා කියවනේ. හැබැයි දැන් ඩිලක්ස් කියන බ්‍රෑන්ඩ් එක හොයාගෙනත් එනවනේ. අනිවාර්යෙන්ම මාව හොයාගෙන පිරිසක් ඉන්නවා. හේතුව තමයි මේ නමක් හදන්න ඉස්සෙල්ලාම අපේ මම තමයි සේල්ස් වලට යන්නේ. සේල්ස් වලට ගිහිල්ලා ෂොප් වලට ගියාම මාව බොහෝ තැන්වල රිජෙක්ට් වුණා. සෑහෙන රිජෙක්ට් වුණා. ගොඩක් හිත රිදීම් වුණා. ඒකල තමයි මම හිතාගත්තේ මම කොහොම හරි බ්‍රෑන්ඩ් එකක් හදනවා. මේ ප්‍රොඩක්ට් වලින් මම බ්‍රෑන්ඩ් එකක් හදනවා. මට මිනිස්සුන්ට ඕනේ බ්‍රෑන්ඩ් එකක්. කටට හුරු එකක් කරනවා කියලා හිතාගෙන තමයි මම වැඩ කරේ. මම ඉතින් බොහෝ දුරට දැන්ට සාර්ථකයි. මගේ නම ඉස්සරහට ගෙනල්ලා ගොඩක් ස්තුතියි අපිට මේක කරලා දුන්නට. අවශ්‍යතාවය උනේ මුලින්ම කම්පනි රෙජිස්ට්‍රේෂන් එකට මම කියන බ්‍රෑන්ඩ් නේම් එක තමයි. ව්‍යාපාරේ මේ වෙනකොට අවුරුදු 6ක ආපහු ඇවිල්ලා බලනකොට සනීපෙන් නිින්ද යන්න පුළුවන් විදිහේ තැනකට අද ව්‍යාපාරය ගෙනහලා තියෙනවා. අනිවාර්යෙන් අපේ තේමා පාඩයත් සැප නිින්දක සුවසහනේ. මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි ගන්න පුළුවන්. ඒ සැප නිින්ද දෙන්න ඔගොල්ලෝ රෑවල් කියන්නේ නිදි මරන්නේ නැද්ද? දැන්ටත් නිදි මරනවා. දැන්ටත් නිදි මරනවා. ළඟ තියෙනවා බජට්ම පිලෝ එකේ ඉඳන් හයි ලක්ෂරි පිලෝ එක වෙනකම් පිලෝස් වර්ග තියෙනවා. සහ බේබි ප්‍රොඩක්ට් ගන්න පුළුවන් බේබි පිලෝස් අයිටම් සහ මෙට්‍ර කවර පිලෝ කේසස් බෙඩ් ෂීට් අයිටම්. ඩිලක්ස් කම්ෆි සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විදියට ව්‍යාපාරයේ නව මුහුණුවරකින් ආරම්භ වෙලා තියෙනවා. රටේ සංස්ථාපිත සමාගමක් බවට මේ වෙනකොට සංස්ථාපනය වෙලා තියෙනවා. ලොකු ව්‍යාපාර ජාලයක් එක්ක සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඒ ව්‍යාපාර ජාලයත් එක්ක සම්බන්ධ වෙනකොට ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා නීති අනුකූල සමාගමක් එක්ක මේ ගමන යන්න.
මොකද හිතුනේ මේක ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න ඕනි කියලා. රිජෙක්ෂන් එක ඔව්. සහ මං ඉස්සරහට යනකොට මං කස්ටමර් ගාවට එනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මං ආයතනයක් විදිහට රජයේ පිළිගත් ආයතනයක් විදිහට ඒගොල්ලෝ ඉස්සරහට එනවා ඒ නම් සහ කියනවා. මගේ භාණ්ඩවල වටිනාකම තවත් වැඩි වෙනවා ආයතනයේ ලියාපදිංචි ආයතනයක් විදිහට මං පාරිභෝගිකයා ඉස්සරහට ගියාම. ඇත්තටම ව්‍යාපාර ලියාපදිංචියක් කියලා කියන්නේ මාකටිං ටූල් එකක් නේ. අනිවාර්යයෙන්. ප්‍රභාත් මහත්තයා ව්‍යාපාර කරන්න බලාගෙන ඉන්න තරුණ පරපුරට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මූලිකම දේ ඔළුවට දාගෙන තියෙන කැපිටල් එක. ඉතින් මම පටන් ගත්තේ චූටි තැනකින්. රුපියල් 25000කින්. රුපියල් 25000කින් පොඩි දෙයකින් පටන් ගත්තේ. මේ කැපිටල් එකට අනිත් බාහිර සාධක වලට වඩා වැදගත් වෙන්නේ අපේ අරමුණට යන්න පුළුවන් නම් ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න සහ තමන් වෙනුවෙන් තියෙන දැඩි විශ්වාසය මම හිතන්නේ තමන් ගැන තියෙන ලොකු විශ්වාසයක් තියෙනවා නම් අපිට මම හිතන ඕන දෙයක් කරන්න ශක්තිය තියෙනවා. මේක පටන් ගත්ත මුල බාල් පෙරලන කට්ටිය බොහොමත් ඉන්නවා. ඕක හරියන්නේ නැහැ බං. කියනවා ඒ ගොඩක් ඉන්න ඇති. අපි ෆේල් වෙන තැන ඒගොල්ලෝ අපිට ගහන්න මඩ ගහන්න තියෙන අපිට hina වෙනවා. hina වෙන්න තියෙන ප්‍රමාණය ඉතා වැඩි. මේ හැමදේම දරා ගන්න අපේ අරමුණ විතරක් අංකයකට තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් සහ මේ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම් හීනයක් තියෙනවා නම් අනිවාර්යෙන් අංක 1 තමන්ට ජීවිතේ සක්සස් කරගන්න තියෙන එකම දේ ව්‍යාපාර බිස්නස් එකක් තමයි රැකියාවට වඩා හොඳම දේ ව්‍යාපාර. රැකියාව වලින් සාර්ථක වෙන කට්ටියක් ඉන්නවා නමුත් ඉන්නවා. තමන්ගේම හිනේ තමන් හිතු කරගන්න සිස්ටම් එකක් බිල්ඩ් අප් කරලා තිබ්බහම තමන් හිටියත් නැතත් අපේ ඉන්කම් එක ජෙනරේට් වෙනවා. අපිට පැසිව් ඉන්කම් එකට යන්න පුළුවන්. අනිවාර්යෙන් මහන්සිලා වැඩ කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඒ කාල සීමාව වැඩ කරන්න පුළුවන් නම් කැප වෙන්න පුළුවන් නම් ඒ අරමුණ වෙනුවෙන් යන්න පුළුවන් නම් හොඳම දේ තමයි බිස්නස් එක කියන්නේ.